Welcome to Magic Study YouTube channel. අද මම ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 10 වසර සාහිත්‍ය 10-11 සාහිත්‍ය පොතේ එන 7 වෙනි පාඩම වන ලෙන අතහැර යාම. මේක පාඩම 10 වසර 3 වෙනි වාරයේ අවසාන පාඩම වෙනවා. ඉතින් මේ පාඩම මම අද ඔයාලට ෂෝට් නෝට් එකකින් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ පාඩම තියෙන්නේ ලෙන අතහැර යාම. ලෙන අතහැර යාම කියලා කියන්නේ නාට්‍ය ගණයට තමයි අයිති වෙන්නේ. නාට්‍ය වර්ග කිහිපයක් තියෙනවා. ගුවන් විදුලි නාට්‍ය, ඊට පස්සේ වේදිකා නාට්‍ය, රූපවාහිනී නාට්‍ය වගේ නාට්‍ය වර්ග කිහිපයකට බෙදන්න පුළුවන්. ලෙන අතහැර යාම කියන එක අයිති වෙන්නේ වේදිකා නාට්‍ය කොටසට. ඉතින් ඒ වගේම සිංහබාහු නාට්‍ය ධර්මී හෙවත් ශෛලීගත නාට්‍ය සම්ප්‍රදායට තමයි සම්පාදනයට තමයි අයිති වන්නේ. සිංහබාහු නාට්‍ය අංක 4ක් තියෙනවා. ගිරිලෙන් වාසය, ලෙන අතහැර යාම, තුන්වෙනි එක තමයි සිංහබාහු ලෙන අතහැර යාම සහ සිංහයා රටතොට වන ලෑම. 4 තමයි සිංහයා මැරීම. අපිට ඉගෙන ගන්න තියෙන දෙවෙනි එක කියන්නේ ලෙන අතහැර යාම. මෙතන කහ පාට කොටුවේ අනිවාර්යෙන් මේක කටපාඩම් කරන්න ඕනේ. ඉතින් මම මේකේ තියෙන කරුණු ටික ෂෝට් නෝට් එකකට මෙන්න මේ විදිහට අරන් ආවා. අපි මේක ලේසියෙන්ම එකහින්ද ඉගෙන ගමු. ඉස්සෙල්ලාම කියන්න ඕනි මේ ලෙන අතහැර යාම කියන පාඩම අරන් තියෙන්නේ කොටස අරන් තියෙන්නේ සිංහබාහු නාට්‍යයෙන්. සිංහබාහු නාට්‍යය නිර්මාණය කරන්නලා තියෙන්නේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර තුමා විසින්. මේ තියෙන එදිරිවීර සරච්චන්ද්‍ර තුමාගේ ඡායාරූපයක්. සිංහබාහු නාට්‍ය ප්‍රථම රංගගතය කරලා තියෙන්නේ 1961 අගෝස්තු 31. කොහෙද? පේරාදෙණියේදී තමයි ඉස්සල්ලාම රංගගතය කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි ඉගෙන ගමු මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර තුමාගේ තොරතුරු කිහිපයක්. උපත 1914 ජූනි 3 වෙනිදා තමයි ඉපදිලා තියෙන්නේ. දකුණු පළාතේ රත්ගම දොඩන්දෝවේදී. පියාගේ නම සහ මවගේ නම අනිවාර්යෙන් පාඩම් කරගන්න. පියා තමයි චාල්ස් ෆ්‍රැන්සිස්, මව ලිඩියා පින්තු. පියා චාල්ස් ෆ්‍රැන්සිස්, මව ලිඩියා පින්තු. පියා තැපැල් ස්ථානාධිපතිවරයෙකු වෙලා තියෙනවා. ඉතින් පියා තැපැල් ස්ථානාධිපතිවරයෙකු ලෙස විවිධ පළාත්වල විවිධ ස්ථානවලට මාරු කරලා තියෙන හින්දා මෙයාටත් විවිධ පාසල් වලට යන්න සිද්ධ වුණා. ඒ වගේම කියන්න ඕනි මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර තුමාට නමක් දාලා තියෙනවා. දෙමව්පියෝ දරුවාට නම දාලා තියෙන්නේ යූස්ටස් රෙජිනෝල්ඩ් සිල්වා. යූස්ටස් රෙජිනෝල්ඩ් සිල්වා කියලා තමයි නම තියලා තියෙන්නේ. ඉතින් මෙතුමාට විවිධ පාසල් වලට මාරු වීම සිද්ධ වුණා. මේ තියෙන්නේ ඔහු උගත් පාසල් පිළිවෙලින්. ඉස්සෙල්ලාම ගාල සවුත්ලන්ඩ් විද්‍යාලය, ඊට පස්සේ ගාල රිච්මන්ඩ් විද්‍යාලය, ඊට පස්සේ ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය, පානදුරේ සාන්ත ජෝන් විද්‍යාලය, ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය. ඊට පස්සේ කොළඹ යුනිවර්සිටි කොලීජයට ඇතුළත් වෙලා 1936 දී ගෞරව උපාධියක් හිමි කරගත්තා. 1939 දී රවීන්ද්‍රනාත් tagore සාන්ත නිකේතනයට ගොස් භාරතීය දර්ශනය හා සංගීතය ආදී නොයෙක් විෂයන් හදාරලා තියෙනවා. 1939 ඔන්න යනවා ඉන්දියාවේ රවීන්ද්‍රනාත් tagore සාන්ත නිකේතනයට ගිහිල්ලා එහෙන් ඉගෙනගෙන එනවා මොනවාද?
ಭಾರತೀಯ දර්ශනය හා සංගීතය ඉගෙනගෙන ඔන්න ලංකාවට එනවා. ඊට පස්සේ පුතේ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස කටයුතු කරනවා. කතිකාචාර්යවරයෙකු ලෙස විශ්වවිද්‍යාලයේ සේවය කළා තියෙනවා. ඔන්න ඊට පස්සේ මෙතන තියෙනවා ලන්ඩන් විශ්වවිද්‍යාලයේ බාහිර අපේක්ෂකයෙකු වී පෙරදිග දර්ශනය පිළිබඳව ශාස්ත්‍රයෙහි උපාධිය හිමි කරගත්තා කියලා. ඊට පස්සේ මෙතන විශේෂයෙන් දක්වලා තියෙනවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පෙරදිග භාෂා පීඨයේ පාලි හා බෞද්ධ දර්ශනය පිළිබඳව කතිකාචාර්යවරයෙකු ලෙස එතුමා ඉඳලා තියෙනවා. ඊට පස්සේ අපි බලමු මෙතුමාට හම්බ වෙලා තියෙන සම්මාන මොනවාද කියලා. කුමාරන් අසාන් විශ්ව සම්මානය. අසාන් විශ්ව සම්මානය. ඊට පස්සේ පිලිපීනයේ රැමොක් මැග්සෙසය සම්මානය. ජපානයේ සුවර්ණ රජත සම්මානය. අයත් කියමු කුමාරන් අසාන් විශ්ව සම්මානය. පිලිපීනයේ රැමොක් මැග්සෙසය සම්මානය සහ ජපානයේ සුවර්ණ රජත සම්මානය. ඊට පස්සේ එතුමාගේ නවකතා ලෙස අපිට දක්වන්න පුළුවන් මළගිය ඇත්තෝ මළවුන්ගේ අවුරුදු නාට්‍ය මනමේ සිංහබාහු ප්‍රේමතෝ ජායති සෝකෝ සහ පබාවති කෘති කල්පනාලෝකය සහ සාහිත්‍ය විද්‍යාව. පින් නැති සරසවිවරමක් දෙන්නේ නමින් ස්වයං ලිඛිත චරිතාපදනයක් මෙතුමා විසින් සම්පාදනය කරලා තියෙනවා. ඊට පස්සේ අපි කතා කරමු සිංහබාහු නාට්‍ය පිළිබඳව. පුතේ මේකේ තේමාත්මක කතාපුවත මහාවංශයේ සඳහන් සිංහල ජාතිය බිහිවීම පිළිබඳව කතාපුවතෙන් තමයි උපුටාගෙන තියෙන්නේ. මේක හොඳට මතක තියාගන්න ශෛලීගත නාට්‍යයක්. සිංහබාහු නාට්‍ය කියලා කියන්නේ ශෛලීගත නාට්‍යයක්. මේ ශ්‍රී ලාංකීය නාට්‍ය වංශ කතාවේ ප්‍රබල සන්ධිස්ථානයක් විදිහට දක්වන්න පුළුවන්. දැන් සෑම නාට්‍යයකම තියෙනවා ගැටුම. මේ ගැටුම ඉතා ප්‍රබල ලෙස මේ සිංහබාහු නාට්‍යයේ දක්වලා තියෙනවා. ඊට පස්සේ මේකේ ප්‍රධාන චරිත වෙලා තියෙන සිංහයා, සුප්පාදේවි, සිංහබාහු සහ සිංහසීවලි. ඉතින් මං හිතනවා මේ පාඩම හොඳින් තේරෙන්න ඇති කියලා. පාඩම පිළිබඳව කුමක් හෝ ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒකට අදාළ මම වීඩියෝ එකක් වෙනම කරන්නම්. ඒ වගේම තමයි මේ විදිහට ෂෝට් නෝට් ෂෝට් නෝට් එකක් හදා ගැනීම ඔයාලට ගොඩක් වැදගත් වෙනවා. ගොඩක් ලේසි, ගොඩක් ලේසියෙන් පාඩම් කරගන්න පුළුවන් විභාගයට. ඒ වගේම තමයි මේ පාර රෝලවල ලියන අයට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙනවා. ෂෝට් නෝට් එක නිවැරදිව හදාගන්න විදිය මම වීඩියෝ එකකින් අරගෙන එන්න. අනිවාර්යයෙන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ වගේ වටිනා වීඩියෝ තවත් දිගටම බලන්න නම් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න.